පැයක් විතර ගියා. එළියට ගියා. වෙන කඩයක් කිව්වා. ඒක හරියෙත් නැහැ. ආය ආවා. මේ තියෙන්නේ කඩුව. පොඩ්ඩක් සීතලයි පොඩ්ඩක් වින්ඩි. What is up ladies and gentlemen? අද අපි යන්න හදන්නේ කොරියාවල සෑහෙන popular palace එකකට which is the Gyeongbokgung Palace. Gyeongbokgung Palace. ස්ටේෂන් එකේ ඉන්නේ මේ ස්ටේෂන් එකත් වෙනස් normal stations වලට වඩා වෙන කිසිමකට අපි මේ වගේ එකක් නැගලා නැහැ. ඔව් සේරම ගල් වලින් වගේ හදලා තියෙනවා obviously. මේ මෙහෙම මේවා බිත්ති වුණත් ඒ සේරම ගල්. අපි දැන් යන්න හදන්නේ පැලස් එකට. මුලින්ම අපි හම්බොක් එකක් රෙන්ට් කරන්න යනවා. හම්බොක් එක ඇඳගෙන තමයි ඇතුළට යන්නේ. අපි හම්බොක් රෙන්ටල් ෂොප් එකට ඇවිල්ලා ඉන්නේ. පොඩ්ඩක් ඕවර්වෙල්ම් වෙලා ඉන්නේ මම. මේ ස්කර්ට් එක තියෙනවා. මේ টොප් එක තියෙනවා. මේ টොප් එක තියෙනවා. මේ ස්කර්ට් එක තියෙනවා. තව টොප්ස් දෙකක් තියෙනවා. හිතා ගන්න බෑ කොහොමද අඳින්නේ කියලා බලමු. මෙතන එක්කෙනෙක් ඉන්නවා යාළුවා අහලා බලමු කොහොමද පොඩ්ඩක් බිසි මේ වෙලාවේ. මම ඉතින් මේ සේරම බලාගෙන එකක් තෝරගත්තා. genuinely ගියා පැයක් විතර ගියා. එළියට ගියා. වෙන කඩයක් කිව්වා. ඒක හරියෙත් නැහැ. ආය ආවා. මම සුදු අඳින්න කළු අඳින්න. කළු අඳින්නේ. අහන වොරිය අවුට්ෆිට්ස් මේ කිංගේ. ඒ කිං අඳින්න මොකද? අඳලා ඉවරයි මාත් වෙන. අපිට මුලින් ඉඳන්ම කියන්න අමතක වෙච්ච දෙයක් තියෙනවා. අපි මේ ට්‍රිප් එක ආවේ අයියගේ පවුලයි එක්ක මේ ඉන්නේ ඒගොල්ලෝ. අපි ඇතුළට යන්න හදන්නේ. එතනින් තමයි ඇතුළට යන්න තියෙන්නේ. alright. ඇතුළට යන්න තමයි. පොඩ්ඩක් සීතලයි. සීතල නෑ අවුයි. අවුයි. මට සීතල නෑ මොකද මේ අපි warriors ලනේ bro. මේ තියෙන්නේ පැලස් එකේ entrance එක. ඒතර හැමෝම hanbok ඇඳගෙන ඉන්නේ. මෙයාත් hanbok එකක් ඇඳගෙන ඉන්නේ. මාත් hanbok එකක් ඇඳගෙන ඉන්නේ. hanbok එකක් ඇඳලා පස්සේ entrance free නැත්නම් entrance වල ගෙවන්න ඕනේ. මෙතන තමයි entrance බලන්නේ මම හිතන්නේ. මේ දුමුරු පාට කට්ටිය උඩට දැක්කද නේද? ඊද පාකිස්තානි, ශ්‍රී ලංකන්, ඉන්දියන්. ඔව් මුස්ලිම් කට්ටිය ගොඩක් කෙනා අර ඉන්ඩෝනේෂියන් කට්ටිය අර BTS අර ඒ වගේ ෆෑන්ස්. මේ ප්ලස් මොකද්ද අර එතන දෙහක් hanbok එකේ තිබුණා හිජාබ් නේ එකට කියන්නේ. හිජාබ් ඒකත් එක්කම දාන්න පුළුවන් සීන් එකක්. අපි දැන් යනවා ඇතුළට. මෙතන ඒත් හැමෝම ඉන්නවා. හැමෝම මේ hanbok ඇඳගෙන ඉන්න hanbok රෙන්ට් කරගෙන ඉන්නේ. පැලස් එකේ ඇතුළට ආවා. එතන ෆ්‍රී ගයිඩඩ් ටුවර්ස් තියෙනවා. ෆ්‍රී. එතන Gyeongbokgung පැලස් එක ගැන විස්තරයක් කියලා තියෙනවා. කින්ගේ සෙරමනිස් තිබ්බ හෝල් එක බලන්න. මොකද ඒකේ කෝට් සෙරමනිස් තිබ්බ හෝල් එක බලන්න. මේ තියෙන්නේ හෝට පිටාව සෑහෙන ගොඩක් අවුයි. architecturally great, architecturally sound. මේ ඔක්කොම සෙනග ඉන්නේ. මන්දිත් ඔය දැන් ගිහලා ඇතුළට එවෙන්නේ. කිං ඉස්සර මොනවාද කෝච් සෙරමනිස් තිබ්බ තැන. ප්ලස් මං හිතන්නේ යාගේ ත්‍රෝන් එකත් එතන තියෙනවා. yes. මේ යාගේ ත්‍රෝන් එකද? කින්ගේ ත්‍රෝන් එකයි රොයල් සීල් එකයි. රොයල් සීල් එක අර ඇතුලේ ගාර තියෙන අර පොඩි එකක් අර පෙට්ටිය තමයි දාලා තියෙන්නේ. අර ඒක එළියේ තියෙන අර පොඩි ගෝල්ඩ් එක ඒක තමයි රොයල් සීල් එක. අගබන් ගස් කහ පාටයි. මොකද? අර පොට් එක වගේ එක ගොඩක් කේඩ්‍රාම වල අර දම්පාට ඇඳුම ලස්සනයි අර. මේ වේදද? පාට මාත් දම් පාටනේ. මාත් ලස්සනයි. මෙතන ෂොප් එකක් තියෙනවා පැලස් එක ඇතුලේ. කින්ගේ රොයල් සීල් එක වගේ මග්ස් තියෙනවා. වොන් 50000ක්. ඒක 10000කට වඩා වැඩි. මේක ලස්සනයි.
අපි ගිය තැන කැෆේ එකක් තිබුණා. මෙතන කැෆේ එකට. මේක ඇතුලේ කැෆේ එකක් තියෙනවා. ගම්බොක්කම් පැලස් එක ඇතුලේ. ඔව් මේ පොඩි කින්න තොප්පේ දාගෙන. අර පතරෙන්ද අපි ලේක් එක බලන්න. ලකේ එකක් තියෙනවා. දැන් දැනට මොකද කියන්නේ? බලන්න මගේ නොරිගේ එක බලන්න. මෙන්න මේක මෙයා හදාගත්ත. තනිය හදාගත්ත ඒ කෑලි කෑලි එකතු කරලා එකින් එක එකතු කරලා අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන්. අපිට කැමති විදිහට හදා ගන්න පුළුවන්. ඔක්කොම කරන්න පුළුවන් DIY. උන් හදලා දෙන්නෙත් නැහැ. රුපියල් 10000ක් ගත්තා. හේ අනේ ලස්සනයිනේ. ලස්සන 10000 න වටිනේ. කොචිරත් Chirat. So this is the lake. Which lake? No idea bro. I was the historian. ඒ වුණාට මේ lake එක මොකක්ද කියලා දන්නේ. මේ lake එකේ නම Han River. මේකේ ඉන්න crocodiles like 1020ක්. බොරු කියන්නේ. ඒ බුලට් හෝස් 1020ක්. මේ සේරම බොරු මේ අපි දන්නේ මොකද මේ lake එක කියලා. ඒ වුණාට පැලස් එක ඇතුලේ ලේක් එක. ඔව්. කිඹුල් ඉඳලා නැහැ කියලා ෂුවර්. No idea. මට නම් හිතෙනවා කිඹුල් හිටියේ. Whatever you say bro. දැන් මේ TikTok එකක් කරන ගමන් හිටියේ. TikTok එක කොච්චර කරන්න බෑනේ මට. නටන්න බෑ මම නැටුවට පස්සේ මම පොඩ්ඩක් මිස්ටර් බීන් වගේ. පොඩ අවුල්. මොකද කියන්නේ? ඡාය රුපියල් ගන්නවා. ඉස්කෝලක එක්කෙනෙක්ලු හා. ඉස්කෝලක සෙට් එකක්ලු හා. පින්තූර ගන්න පුළුවන්. Enjoy. අපි දැන් අපි ඉස්සරහට ඇවිදගෙන යනවා. අපි දැක්කා Queens quarters දැන් එතනින් ඇවිල්ලා අපි දැන් ආපු පාරෙම ඇවිදගෙන යනවා. ඔව් අපි මේ නම්සන් ටවර් පේනවා by the way. නම්සන් ටවර් දැන් මේ වීඩියෝ එකේ පේන ගන්න නැහැ. උනාට නම්සන් ටවර් එක අතන දුර පේනවා. මේ දැන් මේකේදී මේ ඇවිදගෙන යන ගමන් ඉන්නේ මොකක් හරි කිං කෙනෙක්ගේ ස්ටැචුව එකක් තියෙන තැනක් තියෙනවා. After that we go eat. කින් කියන්නේ කොරියන් ලැන්ග්වේජ් එක හදපු කොරියන් මොකද කියන්නේ වාසාව. letters හා. ටික හදපු කින් ඇල්ෆබෙට් එක. alphabet එක හදපු කින්ගේ ස්ටැචු එක තියෙනවා එළියේ තියෙන්නේ. ඒක බලන්න. මේක එළියේ තියෙන්නේ? ඔව්. එක්සිට් වුණාට පස්සේ? ඔව්. තව මේක ඇතුළ බලන් දේවල් නැද්ද? තියෙනවා මේ queen නෑ කින්ගේ residence. බහු කරන්න කියලා. සමදියක්. ඔව්. කොහොම සණ්ඩායල් එක මේකද? ඇතුලේ මේ තියෙන්නේ? මේක මේ තියෙන්නේ සණ්ඩායල් එක. ඉස්සර හදපු එක. It's like that අපි මෙතනින් එළියට ආවා. මේ තියෙන පැලස් එක. පැලස් එකෙන් එළියට ආවා. ගංගොමන් ස්ක්වයර් එක. අන්න ඒ ස්ක්වයර් එක තියෙනවා ඉස්සරහා. ඒකට ගිහිල්ලා we are officially done with the Gyeongbokgung Palace. දැන් ඇවිල්ලා පැලස් ඉන්නේ එකෙන් මෙහෙම ඉස්සරහට එද්දි තියෙනවා කින් සෙජොන් I think. එයාගේ ස්ටැචු එක. සේජං. මේ කින් තමයි කොරියන් ඇල්ෆබෙට් එක හැදුවේ. අන්න තියෙනවා අර සන් කොරියා වලින් හදපු සන් ටයිම් කියන මැෂින් එක. සණ්ඩායල් එක? නෑ සන්ඩායල් එක අරට ටයිම් කියන මැෂින් එකකුත් එයාලා හැදුවා. මේ කින් තමයි ඒකට ස්පොන්සර් කරලා අර ඒක හැදුවේ ගවර්න්මන්ට් ස්ලේව් කෙනෙක්. වෙලා හිටපු කෙනෙක්. එයා චයිනා ගිහිල්ලා ඊට පස්සේ හදපු එක. තියෙන ඩයල් එක. මේ ඉන්නේ කිං. අන් කිංගේ ස්ටැචු එක. ඔතේ. ඇවිද්දා මේ තියෙන්නේ ජෙනරල් කෙනෙක්ද? මේ ඉන්නේ ජෙනරල් කෙනෙක්. කවුද කියලා දන්නේ නෑ. ඔයාලා බලන්න ඕනේ. මොකද මේ කටු කටු කොෆින් නැත් තියෙන්නේ. කොෆින් නැන්නේ?
එයාගේ කොෆි එකද? කවුරුත් නැද්ද? ඕකේ. උසෑහෙන් alright, well that ends the video. අපි දේවල් ගොඩක් කරා අද හම්බොක් එක රෙන්ට් කරා, යම්බොක්කම් පැලස් එක දැක්කා, හිස්ටරි එක ගැන ගොඩක් ඉගෙන ගත්තා. අපි දැන් වීඩියෝ එක එන්ඩ් කරන්න යන්නේ. දැන් අපි යනවා මේ අඳුම ආයේ රිටර්න් කරන්න. ඔව්. ඊට පස්සේ අපි යනවා සම්ගේ වංකා. yes. කියන්නේ ට්‍රැඩිෂනල් ඩිෂ් එකක් කොරියාවල. and ලෝකේ 13 වෙනි හොඳම පිට්සක් තියෙනවා. ඒක කන්න යනවා පුළුවන් වුණොත්. So we shall see you later. Thank you for watching the video. Bye bye.